අවුරුද්දට එකයි කිව්වේ ඔන්න අපි ආවා ආයේ අනේ ගයියා ඔන්න ඉතින් ගේමින් ගායලු channel වල සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් වෙනදාගේ මතක් කරන සුපිරි වීඩියෝ එකක්. කට්ටියගෙන් මිල්ලා subscribe කරලා නැති කට්ටියගෙන් subscribe button එක click කරලා subscribe කරගෙන යන්න කියලා like එක හොත් දාන්න. එහෙනම් වීඩියෝ දාන්න නැතුව වීඩියෝ බලමු. ඔන්න ඉතින් අද කියලා දෙන්නේ කොහොමද headshot එකක් හරියටම ගහන්නේ කියලා. ඒකට ඉතින් ඉස්සෙල්ලා මෙන්න training ground එකට. training ground වල claim shop එකට ඇවිල්ලා ඉස්සෙල්ලාම ගන්න ඕනේ දෙකේ shotයයි set එකයි උඩ්පැ කරගයි. මොකද ඒ තුලින් තමයි අපි ඉස්සෙල්ලාම headshot එකක් ගන්න පුරුදු වෙන්නේ. headshot එකක් ගන්න එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. එහෙනම් අපි පුරුදු වෙමු දැන් කොහොමද ගහන්නේ කියලා. ඔයාලා මම ගහනකොට ඔයාලා මගේ fire button එක දිහා බලන්න. මගේ fire button එක දිහා බලන්න මම කොහොමද එනිමල් ගන්න කියලා රස් කරන්නේ කියලා. ඔයාලා දකින්න නැතිනේ මොනකට පට උස්සලා දාන්නේ. ගානට තනි කෙලින් උස්සන්න ඕනේ. fire button එක තනි කෙලින් උස්සන්න ඕනේ. දැක්කනේ. ඕනම ගන්න එකෙන් තනි කෙලින් උස්සුවම රතු කෑල්ලක් හරි යනවා. ඒ නිසා අපේ කොල්ලෝ කට්ටියට ඔක්කොම එකපාරින් අල්ල ගන්න බැරි වෙයි. පුරුදු වෙන්න. පුරුදු වෙලා ඕනොත් එකපාරින් අල්ල ගන්න බෑනේ. චුට්ට පුරුදුලා තමයි ඒකට මේ පුරුදු වෙන්න ඕනේ. ඔයාලට කියනෝනේ fire button එක තනි කෙලින් උස්සන කලින් එනිමයාගේ කකුල් දෙක අතර සුදු පාට එන්නේ තියා ගන්න ඕනේ. සුදු පාට එන්නේ එනිමයා කකුල් දෙක අතර තියා ගන්න ඕනේ. අද මම බලනවා ගන්න දැක්කනේ. සුදු පාට එන්නේ කකුල් දෙක අතර තියා ගන්න ඕනේ. තියාගෙන තමයි උස්සන්න ඕනේ. ඒතර තමයි හෙඩ් එක යන්නේ. ඔයා මගේ වීඩියෝ බලනවලු තෙන්නම් දැන් මේ subscribe කරලා like එකක් දාලා වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට මේ වගේ දිගටම කියනවා. ඒ නිසා මේ channel එක දැන් subscribe කරලා තියාගන්න. ඔයාලට ඕනේ වෙයි කියලා මම හිතනවා. හරි ඉතින් ඔයාලා බලන්න කොහොමද මම fire button උස්සන්නේ කියලා. මේකේ නෙමෙයි එක කොලිය අතරම තියාගන්න. නැත්තම් පොඩ්ඩක් අමාරුයි. එච්චර අමාරුත් නෑ. ඔයා මේ විදිහට පුරුදුනොත් එහෙම මට ලඟුණා රස් කරලා ලස්සනටම shot එක ගහගත්ත හැකියි. ඒ නිසා පුළුවන් තරම් මැච් ගහලා පුරුදු වෙන්න. පුරුදුනොත් එහෙම ප්‍රතිඵල වාට. ඔන්න ඉතින් මම ආය පාර මතක් කරනවා මගේ වීඩියෝ හොඳයි නම් like එකක් දාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. දැන් අපි බලමු setting ටික කොහොමද දාගන්න කියලා. sensitive එහෙම ඔයාලත් ඒ විදිහට හදලා බලන්න. මගේ channel එක 200 දාලා තියෙන්නේ red dot එක 65 2 scope 200 4 scope 200 sniper scope ඒක 200 free kind bluetooth ඒක වඩන්නේ නැහැ ඒක 200 media බලයි බලමු ඊළඟ custom hard එකක් කොහොමද හදාගන්න කියලා. ඔයාගේ fire button එක size එක 52කට දාගන්න. ඊට පස්සේ jump button එක මම නම් දාලා තියෙන්නේ 84 ඔයාලා කැමති ගණනක් දාගන්න එකට. ඊට පස්සේ ඔයාලා ගන්න එක මාරු කරලා ගහනවා නම් weapon switch එක 100ටම දාගන්න. ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ weapon switch එකයි fire button එකයි ඔයාලගේ ඇඟිලි වල හසුර ගන්න පුළුවන් විදිහට තමයි fire button එකේම wall එකේම weapon switch එකේම තියාගන්න ඕනේ. ඒක ඔයාලට හොඳට movement එකක් දාගෙන animate එක ළඟ rush කරලා one tap එක ගහන්න පුළුවන්. ඉතින් ඔහොමයි මම නම් one tap ගහන්නේ. ඔයාලා ගහලා බලන්න. කට්ටියම දැන් like කරලා share පාරක් දාන්න. එහෙනම් ඉතින් අපි ආ C-I-C-I-I